ඇඳුම පවා තාම හොදලා දෙනවා. බත් ටික කවා ගන්න මේ ළමයි පැත්තට තියලා බත් ටික පවා කවුට මේව කරනවා. හරියට? පොඩි එකයි කියන්නේ පොඩි කවට කරන වැඩේ නෝ කරන්නේ. මනේ මට හිතයි කරන්න ආදරේ. හලෝ ගයිස්, ඉතින් අද ඔයාලගේ දවසේ අපේ පළවෙනිදා අපි සුපිරි ප්‍රෑන්ක් එකක් කරන්න යන්නේ. අද අපි අක්කට දැන් ප්‍රෑන්ක් එකක් කරන්නේ. අපි බලමුනේ කෝල් එකක් කරගෙන. අපි අක්කට කෝල් එකක් කරන් බලමු මොකක් වෙයිද කියලා. සුපිරි ප්‍රෑන්ක් එක. අනිවාර්යෙන් වීඩියෝ බලන්න ඕන. එහෙනම් channel එක subscribe කරලා එන්න වීඩියෝ එක. අක්කලා කෝල් එක අරගන්න යන්නේ. ඉතින් අපි ටවුන් එකේ ඉන්න ඔය කතා කරන්නේ. ඉතින් අපි බීච් එකේ ඉන්න වගේ ලයින් එකක් දෙන්න. මේ ඔඩි එකක් පිටිපස්සේ ප්ලේ වෙනවා. හරි. අපි කෝල් එක අරන් බලමු මොන වෙයිද කියලා. ඉතින් guys අපි බලමු මොන වෙයිද කියලා. අතේ ෆෝන් එක වැඩ නැහැ. හරි අපි අයියට කෝල් එකක් කරන් බලමු. අයියා ගෙදර ඇත්තේ. බලමු අයියට අරගෙන. අයියා නම්බරේ දියනවා. Hello? मैं पॉडी प्रश्न ना याल्ला मैं अरे मैं यार लाइन ने එයාට අද උදේ මමනේ ගිහිල්ලා. ඉතින් මොකක්ද කරන්නේ දැන්? එනවා? දැන් මොකක්ද කරන්නේ? මම මේ බීච් එකේ ඉන්නේ. Jatuh izin di kamera udah pasti dari. Asal kan pak. Asal kan dia mau bang. Dan me mata hati tino. Gathering dana lah. Epar dan gal level lagi ada lah. Mage hati tino. Kado kerana deh. Oh, itu kita pun. Ketama ini kian empat tukaran ya. Mangga dari kang ini. Ayer kian nih pak. Ipe pak ayer kian, nomor kian ni ane boleh. අයියට කියන්න අයියට කෝල් එකක් අරගත්තට මම ඔහෙට දෙන්නේ කියලා කෝල් එක ගත්තේ අයියට. ඔයගේ වැඩ නැහැ නිසා ෆෝන් එක වැඩ නැති නිසා. හා ඉතින් වෙන මොකක් කරන්නේ? මට දාලා එන්නත් බැහැනේ. මම ඒකයි අර කලබලේ ආවේ ඉඳනේ. දැන් එහෙම දෙයක් කියලා කියලා. ඔව් ඉතින්. මාල්ටි කරලා. ඒවා. දැන් ඊළඟ ත්‍රි මාගෙන ආවොත් මේ. ඒකට ප්‍රශ්නයක්. ගෙදර නම් දන්නේ නැහැ ඉතින් එයාට පිළියෙන් ඉන්නේ මට එහා පැත්තේ මේ දැන් එහා පැත්තේ ඉන්නේ. එයාට ගෙදර නැහැ නේ ගෙදර ආගන්න. ගෙදර ආගන්නත් එයාත් නැහැනේ. එහෙම දෙයක් හින්දා තමයි ඉතින් කවුද කියලා දන්නේ නැහැ. මම ඒ කියලා දන්නේ නැහැ. මාව දන්නේ නැහනේ. හරි මං යාද දැන් ඉතින් දැන් මේ අය ඔයගොල්ලෝ නා ගෙදර මේ ඉතින් දන්නවා. දැන්
ඔව් කාත් එක්ක හරි සම්බන්ධයක් තිබිලයි කියලා දන්නවා. කාත් එක්කද කියලා දන්නේ නැහැ. ඔව් ඉතින් නැත්තම් මම උඩ කෝල් එකක් දෙන්න නැහැ නේ ගෙදර එක්කන් එන්න දාන්න. Nice. ඉදිරිය ගෙදර තියාගන්න අම්ම කැමති වෙයිද දන්නේ නැහැ. සුද්ධි කැමති වෙයිද දන්නේ නැහැ. සුද්ධි කැමති වෙයිද දන්නේ නැහැ. හරි මං කියන්නේ ඔය අම්මට කෝල් එකක් දීලා පොඩ්ඩක් අහනකො. මට අහන්න බෑ. අම්මට කෝල් එකක් දීලා විස්තරේ පොඩ්ඩක් අහනවා මං ඉන්න මෙතන. සුද්ධිර ගන්න එපා දැම්ම සුද්ධිර පස්සේ යමු. අම්මට කෝල් එකක් අරගන්න. අයියට දැම්ම කියන්න එපා. අයියට අම්මට කෝල් එකක් අරන් ඉන්නවා. එපා ඉතින් ඔහේ ගෙදර ඉන්න පොඩ්ඩක්. ෆෝන් එකේ බිල අපි හෙට දාන්න මම යන්න එක්කයි යන්න. මේ මෙච්චර මේ ප්‍රශ්නයක් වෙලා තියෙදි විචාර ගන්න අම්මට පොඩ්ඩක්. දැන් ගන්න හොඳේ. guys අක්කෝදර වැද්දුලා අක්කෝදර වැද්දුලා දැන් අම්මට කෝල් එකක් ගනිමු අපි බලමු අම්මට මොකද්ද කියන්නේ කියලා. අම්මේ ඔය කල්ලෙම වැඩේ. ඔය කල්ලෙපා. ඔය කතා ගන්නේ ඒ ලයින් ඇද්දින කතා කරන්නේ. බලමු guys අපි අම්මට කෝල් එකෙද්දි මොන වගේ වෙයිද කියලා බලමු. hello guys ඔන්න කෝල් එක ආවා. hello ඕ කියන්න මොකද ඉන්නේ මං ගෙදර ඉන්නේ ගෙදර ඉන්නේ ඕ මේ රෙදි හොදන ගම ඈ රෙදි හොදන එක පැත්තකට දාලා මෙන්න මෙහාට එන්න ඩිංගා ඇයි hello ඕ කියන්නේ අහන් ඉන්නේ අම්මහත්තේ කෝල් කර ආ අර අම්මහත්තේ රාල් වෙන්න ගෑල් ළමයට වමන යනවා ඉතින් ඕ මට තේරුණා කියන්නේ ගෙදරින් මේව කරලා ගෙදරින් මේ තාත්ත කාට සම්බන්ධයක් දෙනවා කියලා රණ්ඩි වල මේව කරලා ගෙදරින් එලවලා දැන් බීච් එකේ රාඩි වෙලී ඔව් මගෙන් අහනවා ගෙදර එක්කන් එන්න බෑ කියලා මට ගෙදර එක්කන් එන්නේ කියන්න බෑනේ එකපාරට ඔව් දැන් ළමයෙක් හම්බෙන්න තමයි අනිවාර්යයි ළමයෙක් හම්බෙන්න තමයි අනිවාර්යයි පාරමේ මම යනවා අයියට කියන්න බෑ කියලා. අයියට කියන්නේ පහළ. මම කියලා. මේ ගෙදර එක්කගෙන ඉන්නද කියලා අහනවා මම. මම කිව්වා මෙහාට එක්කගෙන ආවොත් පේනවනේ. මම මට කියන්න බැරි වුණා අම්මා දුන්නා. එහෙම කිව්වා. දැන් මොකද්ද කරන්නේ මේ? ස්කෝල් එකක් දෙන්නලු අම්මගෙන් අහනවා. මහත්ය කරගන්න මහ ගොන් වැඩ නෙමෙයි. මේකනේ බලන්න කුඩ මොළිය ඇතේ මෙච්චර මිහරකෙක් අය උගන්නලා මිහරකෙක් කියලා එහෙන් පිටින්ම. චුක්කුන බල. එහෙම කියන්න දෙන්නේ නැහැ කි. දැන් ළඟේ ගෙදර යන්නේ නැහැ නේ බීච් එකට වෙන්නේ. අනේ මන් දැන් කරන ගොන් වැඩ මේ අම්මපා. මොනෝ කියන්නේ දැන් මිනිස්සුන්ට මුණ දෙන්නේ නැහැ මේගොල්ලන් කරන වැඩ වලට. ඒකනේ. මොකද්ද මාම ඔක්කොට විසලා ඔකද අනිත් කනලා ඉස්ස ඔක්කොට විසලා. ගොන් වැඩ කරාට ඉස්සලා මොඹට මොලේ කීද කියලා. දැන් ඔබ කතා කර කර ඉඳලා හරියන්නේ නැහැ දැන් මොකද්ද කරන්නේ? මොනෝ කරන්නේ ඉතින්? ළමයි කම්බෙන් ඉන්නවා කියලා කිව්වේ. අවුරුදු 18 සම්පූර්ණ වෙන්න මොන හරි කරන්න මේ පොලිසිය හරි මෙහෙ යන්න බෑ ඉතින්. 18 සම්පූර්ණයි. 19 මොකටද දැන්? ඔව් 19. එහෙනම් නෑ ඒක එල්ලට. ඔව්. අනේ මන් දෙකන. දැන් මෙහෙට 19. දැන් ඔරෙදි හොදන එක නෑ මෙහාට එන්න මං කියන්නේ. අනේ මම මේ නා ගන්න කම අම්මුල.
දැන් මොකද කියන්නේ මම දැන් ෆෝන් එකට යන්න ඕන මගේ ෆෝන් එකේ බිල දාගන්න. ගෙදර එක්කෙනෙක් ගියන් එහෙනම්. ගෙදර එක්කෙනෙක් ගියන්. කවුද ඉන්නේ ඔය එකා? අවුල නැහැ ජූලි පුතා ඉන්නේ. එහෙනම් දැන් එක්කගෙන ඉන්නේ කියන්නේ. හා. මෙහාට ඇවිල්ලා ඉස්සෙල්ලා මෙහාට එන්න ඉස්සෙල්ලා. හොඳේ. මෙහාට යන්න බැරි නේ. මට මේ අයියට කියන්න නැතු මේට කියන්න එපා පුතාට කියන්න එපා ඔය එනවා මෙහාට ඒකට ලොකිය කොහොමද ඒ ඉතින් මට ඉතින් ගෝ අම්මට කෝල් එකක් දීලා ඒකට කෝල් එකක් දෙන්නේ කියලා මම සුද්ධි කැමති වෙයි දන්නේ නැහැ කෝ ඒකන් එනකොට සුද්ධිලාට මම ගෝතේ සුද්ධි මුකුත් කියනකන් නැහැ කියලා ඔය අය කියන්නේ නැහැ කොහොම සුද්ධි ආදරේ නෙමෙයිට මොකද්ද කරන්නේ මම දැන් කෝල් එකක් දීලා කියන්නේ ඉන්නේ නම් සුද්ධිලාට කියලා හා දැන් ළමයාගේ ගෙදරින් හොයාගෙන ආවොත් එහෙම මම ආවද ඉතින් මොනව කරන්නේ ගිහලා වන්දලා දීලා නිකන් ඉන්න Yeah, boy. ඕනෙත් ඉන්නේ වෙන මොනවයි කරන්නේ කම්බ කරන්නේ කාල බීල ජීවත් වෙන්නේ ඔව් ඒකනේ එතකම මෙහෙ ඉන්න කියලා මම එනවා හට එන්න කියලා ආහ්. මම කෝල් එකක් දීලා කියලා අම්මට කිව්වයි ඔහාට එන්න කියලා එහාට එන්නේ කියලා මම අහනවා අයියටත් කියන්නද හා එයාට කෝල් එකක් දීලා අහන්න ඒක හොඳයි කියලා හරි එහෙනම් ඔය මෙහාට එන හොඳේ ආහ් ඉක්සන් නැහැ එක්කන් එන්නද? එක්කන් එන්නලු අම්මා කියනවා එහෙනම් ආවොත් ඉතින් මේ කතා කරලා බන්දර දෙනවා ඉතින් වෙන මොකද කරන්නේ හරි ඉන්න මම එන්න. මේ අයියට කියන්නේ මම අයියට ගියාද මම? අනේ අම්මා කියන්නේ බරි පොඩ්ඩක් හිතන්න ඔව් ඉන්න. එපා එනම් ගියා. අලි මේ නොකියෙන් නැහැනේ මම හරි ගෙදරට ආවම පස්සේ අපි කතා කරලා පස්සේ ගියමු. ඔහෙත් එනකො මෙහාට එන. එපා විකාර කරන්නේ කොහොමද? හරි ඒක අපි ඇවිල්ලා කතා කරමු ඒක. එපා හරි මම දැන් මෙහාට එනවනේ. ඔය නම් අයියත් එක්කම එනවා එහෙනම්. හෙලෝ මේ මග ඉන්නේ. ඔය ළමයා බයිසිකල් වලින් ඔය ළමයා ට්‍රේනින් එකට දාලා පොත් ට්‍රේනින් එකේ කමෙන්ට් එකේ උඹ පාරක් බයිසිකලෙන් වරි. දැන් ඉතින් අපි ඇවිල්ලි වල දැන් සදාසන හරිය ඉන්නේ. මගේ කියන්නේ කොයි හරිය? සදාසරණ හරිය. එහෙනම් වරි. සදාසන ළමයා. මේ හෙලෝ. ඔහොම සදාසන් පාරෙන් ඉඳපුවම මම නදුනේ වන්නම් ඉස්සරහට. නදුනේ එතකොට එහාට එක්කගෙන එන්නේ. ඉතින් මම කියන්නම් මේ යන්නේ කියලා ඉස්සරහින් යන්නේ කියලා කියන්න. දැන් යන්නේ කියලා තනියෙන් යන්නේ කියන්න බෑනේ නදුනේ එතනට එවන්න සදාසන් ඉඳහන්. අපි එහෙනම් මෙතනට එන්නම් මේ බුදු පිළිම ගාවට. කොතනේ? බුදු පිළිම සදාසන බුදු පිළිමේදී. සදාසන්නේ පාර ඇතුලෙන් ඒ හරිය දැන් ඒ හරියට ඇවිල්ලා ඒ හරිය වරින් නදුනේ දැන් මෙතන යනවා. හා නදුනේ යවන්න. ගයිස් ඉතින් මට මගින් ඉන්නේ කිව්වා. ඉතින් මම ගෙදර හිටු දැනට බලමු අක්ක කෙනෙක් කියලා කිව්වා කියන්නේ අපේ අයියා බැදලින් එක්කෙනා. ඒ අය ඇවිල්ලා එක්කගෙන කතාවක් තමයි කිව්වා මෙතනින් අල්ලගමු නේද? ආයෙ කෝල් එකක් එනවා. අපි යන් බලන්න. හරි දැන් ඔබ කතා කරපන්. දැන් ඒක නැති කෝල් එක.
නිලංක ජයසූරිය කියලා කෝල් එකක් එනවා කට් කළා දාන්න වැඩ දිරුවන්නේ අඳුරා. ඉතින් guys අපි පොඩි කොල්ලා අපි හැංගුවා කෙල්ල කිලෝ වගේ. guys අපි මෙතන ෆෝන් එක හැංගුවා. මෙදින ෆෝන් එක. අපි ඉන්න මේ ඒරියා එකේ. අපි බලමු අයියලා ආව මොනව වෙයිද කියලා. ඉතින් ඔයාලට දෙයක් කියන්න ඕන. ඉස්සරහට වීඩියෝ එක සබ් නැහැ. කලින් සබ් දාලා තිබ්බේ කෝල් එකේ හරියට ක්ලියර් ඇහෙන්නේ නැති නිසා. පොඩි වීඩියෝ එකක් නේ මේ පාන්නේ. අයියලා sorry guys ඉතින් අතන තිබ්බ ෆෝන් එක හීට් වෙලා වීඩියෝ ස්ටොප් වුණා. ඉතින් ෆයිනලි මගේ ෆෝන් එකෙන් දැන් වීඩියෝ කරන්න උනේ. ඒකයි කෙලින් අතර වීඩියෝ එක තියෙන්නේ. ඉස්සරහට අතර වීඩියෝ එක රෙකෝඩ් වෙනවා. දැනට මේ ඒ කොල්ලට ෆෝන් එක පෙන්නන්න බැරි නිසා ඒ අතර වීඩියෝ වෙනවා. එහෙනම් බලාගෙන ඉන්න මොනවද උනේ කියලා. හේ ඔයාලට වෙනදී අයියේ ෆුල් සීරියස් කතා කරන්නේ. හරි 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 guys අපි දැන් මෙතන තුන් පාරක් අහු වෙන්න කියලා බේරලා තියෙනවා ලකී විදියට. මේ අයියා තවුනාට ඔහිගේ ළමයනේ මාන ළමයනේ ඊළඟ මොකක්ද ප්‍රශ්නයක් එච්චරම ඊට පස්සේ අයියා යක්ක යන්නේ නැහැ අම්මා එහෙමයි අම්මා දෙදිකෝ අම්මා කියයි අපේ අල්ල උපයි බයරයයි තේ කියලා දැන් 100 කුරුමියන් කතා කරුවොත් ඈ ෂුවර් ආයේ අම්මා නෑ මං කිව්ව කතාව අයියා යක්ක යල්ලගෙන ඊට පස්සේ අම්මා අය නතර ඔය මස බෝල ඈ ඉතින් තුවෝද දැන් මේ මගේ යන්නේ ඕ කරන් තේ බෝල ආවෝ තේ කෙසෙන් කොට පොඩේ මේ ගාන අවුරුදු 24ක් ඉවරක් තේ ගන්නේ කින්නෝ එක්කම නෙමෙයි දුවන් නෙමෙයි කරි තාව මොකද දාන මේ ඈ ජීවිතේ හොඳනවා surprise motherfucker මෙච්චර කරන්න තියෙනවා. අර මේ ධර්ම කරන්න ඕන දේවල් නෙමෙයි. එහෙමනම් ඒකට ඇඟිල්ලට ඩිරෙක්ට් කරලා දානවා. නෑ නෑ ඉතින් දානවා. මාතේ යන්නේ නෑ. දන්නේ? ඒක කිසිදින් ගෙනවලා එකෙන් කතා කරලා දුන්නේ. නැත්නම් මට ඔය කරලා කරගන්න පුළුවන් නම් වල තියෙන්නේ තියෙන්නේ බෑ මොකද්ද කියන්නේ. පොටක් ගන්න දෙන්න එන්ගේජ් කරලා පොටක් ගන්න මේ විදිහදී ඒකකට කියලා කතාවද ඉන්නේ වගේ වෙන්නේ වෙලින් එක කරගෙන එක්ක යනවා බරුදියා ගන්න මෙයා වෙන පොඩි එක්සෑම් කරනවා ඊළඟට ගිහින් අවුරුදු 3ක් හරි දෙන්න ගිහින් කරගන්න පුළුවන් ඔබ බඳින්න වැඩේ ඒක ඒක අවුරුදු 3ක් කියන්නේ
අදුම පවා කාම හොදලා දෙනවා. පට්ටික පවා ගන්න මේ ළමයි පැත්තක තියලා පට්ටික පවා කවුරු වේම කරනවා. හරියට. පොඩි එකයි කියන්නේ පොඩි කමකට කරන වැඩේ නෝ කරන්නේ. මම charger ඇත්තද? අලුත් නොවේ විදියට මේකෙන් ඉන්නද? මටද? මට නැතිලු. නෑ මේක. ඔය කියලා දෙයක් නේ. දැන් ආයෙනකොට ගෑනුනේ කිමු ගාලා තියාගන්න බෑ. මොකද දේරෝ කියන්නේ. වැඩි කියපුද? ගේමක් ගහන? ගේමක් ගහන? මම දැන් යන්න ඕන පහට කඩි කාකේට පහට දාලා. ඔය නානේ කොට දෙනවා මූණ ගැලවෙන්න. ගොම් පකේ. තොර වයස රෝගින වල කරපන්. You're teasing me, naughty, naughty. මතකෙ ඉන්නේ තොර දත් ගැහුවනේ ද. හොඳව. යාවෙන්න පොන්නේ. බයි දාන්නේ කොහොමද කියලා ගහන්න බයි කියලා. ඒක පොඩ්ඩක් අපේ අතකට වැඩි එයාට තමයි සෝ වයසට කරන්න ඕන දේවල් තියලා එයාට තියෙනවා. තමයි නිදෙන. වයසට කරන්න ඕන දේවල් කරලා. මන්නේ දැන් දැන් ගහන්න බයි කියලා. ටිකන වැඩ කරන්න එපා. ජීවිතේ මෙහෙම කරන්න ඕනේ කියලා අලුත් ඔක්කොම කලින් මොකද අද සමාජයේ මේ බාල හැදෙන්නේ පොඩි බාවට කොස්සෝලද ගහන්න පොඩි බාවට දක්කල මම පහල වෙලා අඩියේ වශයෙන් කරනවා කොහොම පිටකේ ප්‍රශ්න යනකොට අපි කොහොමද? ගොම් පකේ මූ අක්ක බලපන් අද අපේ බලෙන් දෙයක්ෝ වීඩියෝ කරන්නේ ආහා ඉතින් දකින්නද නේ මොනවද මේ කියලා. ඔව් ගුටි කෑවා. හරි ඉතින් සුපිරිම ආතල්ලක් ගත්තා අපි අප්‍රේල් 1 වෙනිදා අපේ අක්කා අපේ අයියා බැඳපු එක්කෙනා හොඳට වැන්දුනා. හරි ඉතින් ඒකට අපි තෑන්ක් කරන්න කීප දෙනෙක් ඉන්නවා අපේ අම්මට. අපේ අම්මා පට්ටම සහායකයක් දුන්නා දකින්නදී අපේ අම්මා බොරු කිව්ව හිටගෙන කිව්වේ බොරු. ඉතින් සුපිරිම සහායකයක් දුන්නා අම්මේ thank you. ඒ වගේම අපේ පොඩි අක්කයි ලොකු කොල්ලා උත්තර සහායකයක් දුන්නා කෙල්ල වගේ අතොටලා ඇදගෙන. හරි ඉතින් ඒකට තෑන්ක් කරලා තියෙන ඒ වගේ වීඩියෝ කරලා කියලා අර නම කියන්නේ නැහැ කවුද කියලා. හරි ඒ වගේම මොකද කියන්න තියෙන්නේ මේ වගේ වීඩියෝ බලන්න කාගේ channel එක subscribe කරන්න ඕන. ඉන්නේ පොඩි එකා. හොඳට බලන්න. දැක්කනේ පොඩි එකා channel එක subscribe කරන්න අනිවාර්යෙන් පල්ලෙහා තියෙන bell button එකත් all දාගන්න. අනිවාර්යෙන් වීඩියෝ එක ලෝභ නැතුව like එකක් දාන්න. ඉතින් ඒ වගේම මගේ TikTok channel එක, Facebook channel එක, Instagram එක ඒ ටික අනිවාර්යෙන් follow කරන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙන එක ගිහින් බං පොඩි එකා. bye. ඔය දරගෙන හිටියවනේ සිද්ධිය. ඒ දිවස්.
ඔය බොරුවේ කියලා දැනන්නේ කියලා කවුරුද කියලා. යා. අප්පඩි කිව්වා මේ බුත් කියනවා සද්ද ගන්න මම බීච් එක. අන්න ගිහින් මම බීච් එකේ. බීච් එකේ සද්දේම නෙයි. ඒකේ මොකටද මේ කරන්නේ? ඒතර වීඩියෝ එක කරේ. දෙකේ දාම වීඩියෝ එක. නෑ බීච් එකේ සද්දේ. අන්න බීච් එකේ සද්දේ. අදුම පවා කාම හොදම දෙනවා. පට්ටික පවා ගන්න මේ ළමයි පැත්තක තියෙන පට්ටික පවා කවුරුද මේක කරනවා. හරිද? පොඩි එකයි තියෙන්නේ පොඩි කමකට කරන වැඩේ කරන්නේ. මලේ මට හිතයි කරන්න ආදරේ කලි කමේ පාළුවේ වුණා ඇතිලු පාඩුවේ නෙලා ගන්නේ මමයි නුඹ මලේ